ස්වීට් ටාට් කේක්ස් YouTube channel එකෙන් අද මම ඔයාලට හදලා පෙන්නන්නේ වෙනස් විදිහේ චොක්ලට් ඩ්‍රිප් කේක් එකක්. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින් මම කේක් බෝඩ් එකක් අරගෙන ඒකේ මේ විදිහට බටර් අයිසින් ටිකක් ගා ගන්නවා. ඊළඟට අඟල් 6 ට්‍රේ එකක දාලා බේක් කරගත්ත බටර් කේක් ග්‍රෑම් 500ක් මේක උඩින් තියා ගන්නවා. මේ කේක් එක උඩ බටර් අයිසින් ලේයර් එකක් ගාලා අනිත් ග්‍රෑම් 500 බටර් කේක් එකක් තියා ගන්නවා. දැන් මම කේක් එක ක්‍රම් කෝට් කරගන්නවා. ක්‍රම් කෝට් කරලා ඉවර වෙලා මම මේ කේක් එක පැය භාගයක් ෆ්‍රිජ් එකේ තියාගන්නවා. පැය භාගයකට පස්සේ කේක් එක අරගෙන මම දැන් මේ සෙකන්ඩ් කෝට් එක තමයි ඇප්ලයි කරන්නේ. කේක් එකේ උඩ කොටසට චොක්ලට් ඩ්‍රිප් එක එන හින්දා මම වැඩි බටර් අයිසින් ගාගන්නේ නැහැ. මම දැන් කේක් එක නීට් කරගෙන ඉවරයි. දැන් මම හැපි බර්ත්ඩේ කියලා ගහපු මේ ෆොන්ඩන්ට් රවුම කේක් එකට බටර් අයිසින් චුට්ටක් ගාලා අලව ගන්නවා. ඊළඟට කේක් එකේ යට කොටසේ වටේට මේ විදිහට ස්ප්‍රින්කල්ස් දාලා සරස ගන්නවා. ස්ප්‍රින්කල්ස් එකින් එක අලව ගන්න අමාරු හින්දා මම මේ විදිහට ස්ප්‍රින්කල්ස් ටිකක් කේක් බෝඩ් එකට දාලා ස්පැචුලා එකෙන් පොඩ්ඩක් තද කර කර කේක් එකට අලව ගන්නවා. මේක හිමීට කරන්න ඕනේ නැත්නම් ස්පැචුලා එකේ පාර මේ කේක් එකේ හිටින්න පුළුවන්. කේක් එකේ කලර් තීම් එකට මැච් වෙන විදිහට තමයි මම මේ ස්ප්‍රින්කල්ස් ටික තෝරගත්තේ. දැන් මම වයිට් චොක්ලට් ඩ්‍රිප් එක තමයි මේ කේක් එකේ උඩින් දාගන්නේ. ඒකත් ඉතින් හිමීට තමයි කරගන්න ඕනේ. දැන් මම කේක් එකේ උඩ කොටසත් සම්පූර්ණයෙන්ම වයිට් චොක්ලට් ඩ්‍රිප් එකෙන් කවර් කරගන්නවා.
උඩින් නොසල් එකට මෙරුන් කලර් බටර් අයිසින් එකක් දාගෙන මම මේ විදිහට කේක් එක උඩින් පයිප් කරගන්නවා. දැන් මම කේක් එක උඩටත් ස්ප්‍රින්කල්ස් ටිකක් දාගන්නවා. මේ තියෙන්නේ මේ කේක් එකේ ස්පෙෂල්ම දේ. ස්ටික් එකකට සෙට් කරගත්ත බලූන් එකක් තමයි මම දැන් මේ කේක් එකේ මැදින් රඳවගන්නේ. ඊළඟට වයිට් චොක්ලට් වලින් හදාගත්ත මේ ඉලක්කම් දෙකක් කේක් එකේ තියාගන්නවා. මේ තියෙන්නේ මම අද හදාගත්ත ස්පෙෂල් චොක්ලට් ඩ්‍රිප් කේක් එකේ ෆයිනල් ලුක් එක. හැමදාම දකින කේක් ඩිසයින්ස් වලට වඩා වෙනස් කේක් ඩිසයින්ස් අරගෙන එන ස්වීට් ආර්ට් කේක්ස් YouTube channel එක මතකතුව subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලම තියාගන්න. කේක් එක ඩිලිවරි කරන්න මම මේ විදිහට තමයි කේක් බොක්ස් එකට දාගත්තේ. ඔයාලට මේකෙනුත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන හින්දා තමයි මම මේ කොටසත් මේ වීඩියෝ එකට ඇඩ් කරේ. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.